රෙද්ද කඩනකොට මයිල් පේනවා. මයිල් ගලවනකොට ඇටේ පේනවා. ඇටේ ගලවනකොට පොල්ල පේනවා. මොකක්ද මේ කෑම જાතිය? ඒකනේ මම මේ යුරේනේ ඒක කියන ලස්සනයි නේද? ලස්සනයි නේද බං? හරි මේ ස්වීට් පාල් පේනවා. අය මේ මං මයිල් කියන්නේ. මයිල් පේනවා, චිටි පොළ පේනවා. ඕ හරි ආසයි. ඔය ඒක කියව අය යුරේ අය මං හොඳට සිංහල උච්චාරණය නෑ, කරනවා. නෑ, ලස්සනයි. අපි හරි ආසයි වගේ වචනයක් ඔයාගේ. කටින් ඔව් අහන්න. කටින් අහන්න. නෑ. රෙද්ද ගලවනකොට රෙද්ද ගලවන මොකද? මයිල් පේනවා. මේ ඩාගෝ. මේ මං ඕම කියන්නේ හරි හරි. ඔය උච්චාරණය ලස්සන. කරනවා. අර උච්චාරණය කරලා කියන්නකෝ බා. හොඳට අහගන්න අයිමත් හරි හරි කියන්නේ. හරි. රෙද්ද කඩනකොට යා වෙන්න තු කියන්නේ. ඉතින් ඕත් මගේ shut up. අයි මම මොනවද කිව්වේ? සතප් තමයි මම. හරි ඕකේ කිය. රෙද්ද කඩනකොට මයිල් පේනවා. මයිල් ගලවනකොට ඇටේ පේනවා. ඇටේ ගලවනකොට පොල්ල පේනවා. පොල්ලක් පේනවා. පළතුරුනේ පළතුරක් නෙමෙයිද? ඔව් කෑම જાතියක් මොකක්ද? කෑම જાතියක්. කපුටක් නෙමෙයිද? සමුටන් කිට්ටුවට එනවා පොඩි එකක් කිරුවට දූරියක් නෑ නේ අපිට. පොල්ලක් පේන්නේ ඇටේ මොනවද පොල්ලක් වෙන්නේ බං? මොකද මොකද කෑම જાතියක්? සිඹලද? පොල්ලක් නෑ මයිල් කියන්නේ. රෙද්ද මොකක්ද? ඒක පොෂ් එකක් කිව්වේ ඇචි පේනවා. පළ පේනවා. ඉතින් මං පාල් පේනවා. ඒක පොෂ් එකක් මචං. ඒක පොෂ් එකක් නෙමෙයි. මං හරි මම කියන්න. මොකද්ද? රෙද්ද ගලවනවා හරිද? කෙසේ ගෙඩිය? නෑ නෑ මයිල් කියන්නේ කාමයා මේ තිරුගු බඩලුමු. බඩින් හරිද? ආ හරි very good very good